අයිබෝවන් ඔන්න නිකවැරදි ප්‍රදේශයේ ඉන්න ඔයාලට තමයි මේ සුබ ආරංචිය. ඒ තමයි නිකවැරදි ප්‍රාදේශීය සභාව සඳහා එන්න මේ දිනවල තනතුරු පුරප්පුවා රැසක් පිරීමට අයිදුම්පත් කැඳවලා තියෙනවා. ඒ පිළිබඳව දැනුවත් කරන්න තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. වීඩියෝ යන්න කලින් මතක් කරනවා තාම ජොබ්ලස් එක YouTube channel සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා ඊට එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එක ඕල් දාලා ක්ලික් කරලා තියාගන්න කියලා. අපි එනම් බලමු මොනවාද මේ නිකවැරදි ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරලා තියෙන තනතුරු පුරප්පුවාට කියලා. නිකවැරදි ප්‍රාදේශීය සභාවේ සේවා කිවිසුම් මත පුරප්පාඩු තනතුර සඳහා සේවකයින් බඳවා ගනු ලබන බව තමයි සඳහන් කරලා තියෙන්නේ. නිකවැරදි ප්‍රාදේශීය සභාවේ පුරප්පාඩු ඇති පහත සඳහන් තනතුරු වලට සුදුසුකම් තෝරාපත් කර ගැනීම සඳහා නියමිත සුදුසුකම් සපුරා ඇති නිකවැරදි ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ වසර 3කට වඩා වැඩි කාලයක් ස්ථීර පදිංචිකරුවන්ගෙන් අයිදුම්පත් කැඳවලා ලැබෙන බව තමයි සඳහන් කරලා තියෙන්නේ. එම තනතුර දෛනික දීමනා මත බඳවා ගන්නා තනතුරක් ඇතව මේදී කියලා තියෙන්නේ. එම තනතුර සඳහා පාත් සඳහා මූලික සුදුසුකම් වල සපුරා තියෙන්න ඕනි කියලා තමයි මේදී කියලා තියෙන්නේ. අපි එහෙනම් කතා කරමු මොනවද මේ තනතුරු පුරප්පාඩු කියලා. පළවෙනි තනතුරු පුරප්පාඩු විදිහට අපිට දක්වලා තියෙන්නේ ප්‍රියදුරු තනතුර. මේ තනතුරු පුරප්පාඩු එකක් පිරීමට තමයි අයිදුම්පත් කැඳවලා තියෙන්නේ. මෙම තනතුරට හිමි මාසික වැටුප රුපියල් 42730ක වැටුපක් වාට ලබා ගන්න පුළුවන්. ඒත් සමගම ජීවන වියදම් දීමනාව රුපියල් 10800ක් සමග රුපියල් 60530ක් දක්වා මාසික වැටුපක් වාට ලබා ගන්න පුළුවන් බව තමයි මේදී සඳහන් කරලා තියෙන්නේ. අපි ඊළඟට කතා කරමු මේ තනතුර දාලා සුසුකම් කොහොමද දක්වා තියෙන්නේ කියලා. මේ තනතුරට වයස පිළිබඳව කතා කරොත් තනතුර සඳහා අයිදුම්පත් බාර ගන්න අවසන් දිනය වන විට වයස අවුරුදු 18ට නොඅඩු හා අවුරුදු 35ට නොවැඩි වී යුතුයි කියලා තමයි මේදී කියලා තියෙන්නේ. අධ්‍යාපන සුසුකම් විදිහට දක්වලා තියෙන්නේ අධ්‍යයන පොසාතිකපත්තු සාමාන්‍ය පෙළ විභාගයේදී දෙවරකට නොවැඩි වාර ගණනකදී යටත් පිරිසෙන් සිංහල දෙමළ ඇතුළුව සම්මාන දෙකක් සහිතව විෂයන් 6ක් වල සමත් වී තියෙන්න ඕන කියලා තමයි මේදී කියලා තියෙන්නේ. ඊළඟට දක්වලා තියෙන ශිල්පීය නිපුණතා පළ පොත් විදිහට ඒ ගැන කතා කරොත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා විසින් නිකුත් කරන ලද නිපුණත්වය පිළිබඳ සහතිකපත් ලබා තියෙන්න ඕන කියලා තමයි මේදී කියලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ පන්තිය රියදුරු බාරපත්‍රයක් තමයි ඔයාලා ලබා තියෙන්න ඕන කියලා තමයි මේදී සඳහන් කරලා තියෙන්නේ. පිළිගත් ආයතනයක අදාළ ශේෂ්ත්‍රයේ වසර 3ක පළපුරුද්දක් තියෙන්න ඕන කියලා තමයි මේදී කියලා තියෙන්නේ. ඒ සේවා පළපුරුද්ද පිළිබඳව සේවා සහතිකය මගින් සහතික කරන්න ඕන කියලා තමයි මේදී කියලා තියෙන්නේ. අයිදුම්පත් බාර ගන්න අවසන් දින විදිහට අපිට දක්වලා තියෙන්නේ 2026 ජනවාරි මාසයේ 30 වෙනිදා. ඊළඟ තනතුරු පුරප්පාඩු විදිහට අපිට දක්වලා තියෙන්නේ ශ්‍රේෂ්ඨ කම්කරු තනතුර. මේ තනතුර පුරප්පාඩු 4ක් පිරීමට තමයි අයිදුම්පත් කරලා තියෙන්නේ. මේ තනතුර දාලා වැටුප් පරිමාණ ගැන කතා කරොත් ඔයාලට මාසික රුපියල් 40000ක් මුදල් ලබා ගන්න පුළුවන්. ඒත් සමග ජීවන වියදම් දීමනාව ලෙස රුපියල් 17800ක් සමග රුපියල් 57800ක මාසික වටුපකට ගන්න පුළුවන් බව තමයි සඳහන් කරලා තියෙන්නේ. මේ තනතුර දාලා අධ්‍යාපන උත්සව ගැන කතා කරොත් රජයේ පාසලක 8 ශ්‍රේණිය නව වසර සමත් වී තිබීම තමයි මෙහිදී අධ්‍යාපන උත්සව වශයෙන් සලකා බලන්නේ. මේ තනතුර අදාළ වයස් සීමාව ගැන කතා කරොත් වයස අවුරුදු 18ට නොඅඩු හා අවුරුදු 45ට නොවැඩි විය යුතුයි කියලා තමයි මේදී කියලා තියෙන්නේ. ඊළඟ තනතුරේ අපිට දක්වා තියෙන්නේ කාර්යාල කාර්ය සහායක තනතුර. මේ තනතුර පුරප්පාඩු එකක් පිරීම තමයි අයිදුම්පත් කැඳවලා තියෙන්නේ. මේ තනතුර දාලා වැටුප් පරිමාණ ගැන කතා කරොත් ඔයාලට මාසික රුපියල් 40000ක මුදලක් ලබා ගන්න පුළුවන්. ඒත් සමගම ජීවන වියදම් දීමනාව ලෙස රුපියල් 17800ක මුදලක් හිමි වෙනවා. ඒත් සමගම ඔයාලට මුළු මාසික වැටුප රුපියල් 57800ක මුදලක් ලබා ගන්න පුළුවන් කියලා තමයි මේදී සඳහන් කරලා තියෙන්නේ. මේ තනතුර දාලා අධ්‍යාපන උත්සව ගැන කතා කරොත් අධ්‍යයන පොසාතිකපත්තු සාමාන්‍ය පෙළ විභාගයේදී යටත් පිරිසෙන් විෂයන් දෙකක්වත් වල සමත් වී ඉන්න ඕන කියලා තමයි මේදී කියලා තියෙන්නේ. මේ තනතුර දාලා වයස් සීමාව ගැන කතා කරොත් ඔයාලා වයස අවුරුදු 18කට නොඅඩු හා අවුරුදු 45ට නොවැඩි වී යුතුයි කියලා තමයි මේදී කියලා තියෙන්නේ. අයිදුම්කරුවන් යහපත් චරිතයකින් හා මනා ශාරීරික සෞඛ්‍ය තත්ත්වයකින් යුතු පුද්ගලයන් වෙන්න ඕනි කියලා තමයි මේදී තවදුරටත් සඳහන් කරලා තියෙන්නේ. මේ තනතුරට බඳවා ගැනීමේ ක්‍රමය සිදු කරන්නේ අයිදුම්පත් ඉදිරිපත් කිරීම කැඳවන අවස්ථාවේ හෝ අතරතුර කාල සීමාවේදී හෝ මෙව බඳවා ගැනීම ප්‍රමාද කිරීමට හෝ නිවේදනය අවලංගු කිරීමට හෝ සංශෝධනය කිරීමේ බලය නිකවැරදි ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා සතුයි කියලා තමයි මේදී කියලා තියෙන්නේ. අපි ඊළඟට කතා කරමු මේ තනතුරට කොහොමද ඔයාලා අයිදුම්පත් යොමු කරන්න කියලා. මෙම නිවේදනයේ සඳහන් ආදර්ශ ආකෘති පත්‍රයට අනුව සකස් කරන ලද අයිදුම්පතක් 2026 ජනවාරි 30 වන දිනට හෝ එදිනට පෙර ලේකම් ප්‍රාදේශීය සභාව නිකවැරදි යන ලිපිනයට ලැබෙනසේ ලියාපදින් තැපෑලෙන් වලා එවන්න කියලා තමයි මේදී කියලා තියෙන්නේ. ඉල්ලුම්පත් බහලන කවරේ වම් පසේ ඉහළ කෙළවරේ අයිදුම් කරන තනතුර පැහැදිලිව සඳහන් කරලා තමයි ඔයාලා අයිදුම්පත් යොමු කරන්න ඕනේ. අයිදුම්පත් A4 ප්‍රමාණයේ කඩදාසි වල ඉදිරිපත් කරන්න ඕන කියලා තමයි මේදී කියලා තියෙන්නේ. අසම්පූර්ණ අයිදුම්පත් හා නියමිත දිනට පසුව ලැබෙන අයිදුම්පත් ප්‍රතික්ෂේප කරනවා කියලා තමයි මේදී තවදුරටත් සඳහන් කරලා තියෙන්නේ. ඔයාලා අයිදුම්පත් සමග ඉදිරිපත් කරන්න ඕන ලේඛනයේ පාතින් සඳහන් කරලා තියෙනවා. ඒ තමයි
උපැන්න සහතිකය ඔයාලා ඉදිරිපත් කරන්න ඕනේ. අධ්‍යාපන සහතිකය පදිංචි පිළිබඳ ග්‍රාම නිලධාරී හෝ ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුවස්සන සමග සහතිකය ඔයාලා ඉදිරිපත් කරන්න ඕනේ. මෑතකදී ලබාගත් චරිත සහතික දෙකක් ඔයාලා ඉදිරිපත් කරන්න ඕනේ. එක් සහතිකයක් ග්‍රාම නිලධාරීවරයාගෙන් ලබා ගන්න ඕනේ කියලා තමයි කියලා දෙන්නේ. පළපුරුද්ද පිළිබඳ සහතිකය ඔයාලා ඉදිරිපත් කරන්න ඕනේ. වෘත්තීය සුසුකම් පිළිබඳ සහතිකයත් ඔයාලා ඉදිරිපත් කරන්න ඕනේ කියලා තමයි මේදී තවදුරටත් සඳහන් කරලා තියෙන්නේ. මීට අදාළ අයිදුම් පත මම පාර ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලට ලින්ක් එක මම ගිහිල්ලා මීට අදාළ ආදර්ශ අයිදුම් පත් වලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් කියලාත් මම මතක් කරනවා. ඔන්න මම මේ වීඩියෝෙන් ඔයාලට කතා කරේ නිකවැරටිය ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කළ තියෙන තනතුරු පුරපවර රැසක් පිළිබඳව. ඉතින් මේ ආකාරයට තමයි මේ තනතුරට දාලා සීල විස්තර දාලා තියෙන්නේ. මොන හරි ගැටලුවක් තියෙනවා නම් පාලින් කමෙන්ට් එකක් දාලා තියෙන්න. මම ශනික දේශන රිප්ලයි කරලා ලබා දෙන්නම්. මීට අදාළ ආදර්ශ අයිදුම් පත්‍රය මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලට ලින්ක් එක මම ගිහිල්ලා මීට අදාළ අයිදුම් පත ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ රජයේ රැකියා, පෞද්ගලික රැකියා හා රජයේ නිවේදන හා පාඨමාලා පිළිබඳ තොරතුරු එසැනින් ලබා ගැනීමට ජොබ්ලස් LK YouTube channel එක subscribe කරලා තියාගන්න කියලා මතක් කරන ගමන් එහෙනම් ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.